බොරුවක් කිව්වොත් ඒක බොරුවක කර්මයේ තියෙනවා. එකක් තමයි දෙවියෝ අත්හැරලා යනවා. කට ගන්ධස්සාරි ගහනවා. දිව දෙකක් වෙලා උපදිනවා. දිව නැතුව උපදිනවා. දරුවක් නැති වෙලා වඳව උපදිනවා. වෙන කර්මයක් මුල් වෙලා දරුවෝ ලැබුණත් ස්ත්‍රියක් කෙල්ල උපදින්නේ දරුවෝ වෙලා. ඊළඟට දරුවෝ හිටියත් දරුවෝ දාලා යනවා. මහලු මනක් වලින් සිද්ධ වෙනවා. ගෙදර තනියෙන් ඉන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම බොරුවේ විපාක. ඔබ එක බොරුවක් කියලා ඇද්ද එහි කර්මය ඔබ මැරෙනකම් බලාගෙන විපාක දෙන්නේ. කවදාද විපාක දෙන්නේ? ඔය කරපු කර්ම කොහෙද සැඟවී තිබෙන්නේ? ඒකද උපමාවක් කියනවා. ඔබට මේ මිදුලේ තියෙන කොස් ගහක් පේනවා. කොස් වාරෙට මේ ගහේ මුල ඉඳලම කොස් හැදෙනවද නැද්ද? කොස් හැදෙනවා. ඒ කාලෙට හැදෙන කොස් දැන් මේ ගහේ කෝ? දැන් මොකක්වත් නැහැ. මේ ගහේ කොතනද